ඔබ දවසක් ඒවා වල සිට දෙනාටම අදයි බලන්න යන්නේ e-commerce application series එකේ 20 වෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් අපි කලින් ඩිසයින් එක ගැන කතා කර advanced search page එකේ process එක ගැන. අපි බලමු අපේ advanced search එක. මේ තියෙන අපේ advanced search එක මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට log වෙලා. එක්කඩම මේ අපේ හෝම් පේජ් එකට සයින් වුණාම මෙතන මේ තියෙනවා අපේ ඇඩ්වාන්ස් බටන් එක ඇඩ්වාන්ස් සර්ච් එකට යන මේකට අපිට ඇඩ්වාන්ස් සර්ච් එක දී හැකි මෙතන බටන් එක ක්ලික් කරගෙන ඊට පස්සේ මෙතනදී අපට ඕන ඇඩ්වාන්ස් විදියට ප්‍රොඩක්ට් සර්ච් කරගන්න. ඒ කියන්නේ අපේ quantity එක අපට use the brand new ද ඊළඟට category එක ඒ වගේ දේවල් මෙතන සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙතනදී අපේ ඇඩ්වාන්ස් සර්ච් එක කරගන්න. මම දැනට මෙතන අපේ iPhone 11 Pro Max කියන එක මෙතන මම නිකන් සර්ච් කරලා පෙන්නනවා ඔයාලට. එතකොට මේ ආකාරයට අපේ ඒ ප්‍රොඩක්ට් එක විතරක් මෙතන සර්ච් වෙලා එනවා අපේ මේ ස්ටෝර් එකේ තියෙන. ඊළඟ මෙතන මේක මේ ආකාරයට අයින් කළා මෙතන normal search එකක් දෙන්න මේක. එතකොට අපේ ඔක්කොම ප්‍රොඩක්ට් ටික මෙතනින් එනවා මේ ආකාරයට අපේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් ටික මේක search button එක විතරක් ක්ලික් කරොත් මේවා මුකුත් එන්ටර් කරන්න නැතුව මේ ආකාරයට එනවා. ඊට මෙතන මේක sort by දෙන්න. ඊළඟට මම දෙන්න මෙතන price low to high දෙන්න. ඔයාලට බලන්න පුළුවන් මෙතන low to high දීලා price කියන එක මෙතන search කරාම මෙතන දෙන අඩුම ගාණේ ඉඳලා වැඩි ගාණට මේ ආකාරයට page වල වැඩි මේක මේ ආකාරයට load වෙනවා. ඊළඟට දෙන්න මේකට price high to low ඒකට ඔයාලට බලන්න පුළුවන් high එකේ ඉඳලා low එකට යනකම් මේ ආකාරයට price quantity මේ ආකාරයට වෙනස් වෙනවා. එහෙනම් මම quantity එක මේ විදිහට low to high දීලා පෙන්නන්න. ඔයාලට බලන්න පුළුවන් ඒකත් මේ ආකාරයට view වෙනවා අඩු එකකින් ඉඳලා වැඩි එකට සහ high to low දීලා වැඩි එකකින් high එකට මේ ආකාරයට load වෙනවා. මේ විදිහට අපි advanced search එක හදාගත්තේ මේ විදිහට select කරලා ඊට අපිට පුළුවන් මෙතන category එකක් විතරක් select කරලා මේ ආකාරයට search කරන්න. එතකොට අපේ laptop කියන category එකට තියෙන ඔක්කොම product ටික මෙතෙන්ට එනවා. ඒකේ මම ඊළඟට මම පෙන්නන්නම් ඔයාලට brand එකක් විතරක් මෙතන select search කරලා. එතකොට අපේ MSI කියන brand එකට තියෙන ඔක්කොම product මෙතෙන්ට එනවා. ඊළඟට මම දැන් model එක තෝරන්න මෙයාකට iPhone කියලා. එතකොට iPhone තියෙන ඔක්කොම product ටික මෙතෙන්ට එනවා. ඊළඟට මම මෙතන condition එක දාන්නම් use කරපු condition එක විතරක් මේ ආකාරයට use කරපුවා මේ ආකාරයට එනවා මේවා. ඊළඟට color එක මෙයාකට black දාලා එමෙන්න. එතකොට black තියෙන product ටික මේ ආකාරයට load වෙනවා. ඊළඟට මෙතන price එකක් දාන්නම් ඔයාලට. ගන්න උරගෙන මේ ආකාරයට මම දාගන්න 50000 ඉඳලා ලක්ෂ වෙනකන් තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ කියලා. දැන් කඩ දාගත්තාම එනවා අපේ ලක්ෂ වෙනකන් තියෙන ප්‍රොඩක්ට් 50000 ලක්ෂයට අතර තියෙන ප්‍රොඩක්ට් ටික මේ ආකාරයට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එලා මේ වගේ ඒවා ගොඩක් සිලෙක්ට් කරලා ඊළඟට අපිට පුළුවන් මෙතන laptop කියන එකේ brand එක MSI වෙන gaming යටතේ තියෙන product ටික මේ අකට search කරන්න. ඊට මේ lap එක එනවා. ඊළඟට condition එක use දැම්මොත් මගේ එහෙම product යන්නේ නැහැ. ඊට brand new දාලා search කරලා මේ ආකාරයට එනවා. ඒ විදිහට අපිට පුළුවන් search එක advanced විදිහට එක විදිහට මේක අපේ යූසර්ට ඕන විදිහට මේ ෆිල්ටර් කරගන්න එයාට ඕන විදිහට මේ විදිහට තමයි මම අපේ ඇඩ්වාන්ස් සර්ච් එක කරලා තියෙන්නේ. මම මේක ඩිසයින් එක ගැන කලින් කතා කරා. අපි දැන් බලමු මේකේ ප්‍රොසෙස් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ හෝම් පේජ් එකේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් බටන් එක මම කෝල් කරලා තියෙන්නේ. ඇඩ්වාන්ස් කියලා තිබ්බ මේ බටන් එක මෙතන මේ තියෙන බටන් එක මම මෙතන කෝල් කරලා තියෙන්නේ මේ හෙඩර් එකේ. මේ තියෙන ඇඩ්වාන්ස් කියලා මම කෝල් කරලා තියෙන බටන් එක මේ ක්ලික් කරාම අපේ ඇඩ්වාන්ස් සර්ච් පේජ් එකට මූව් වෙනවා මේ ආකාරයට. ඊට පස්සේ මම මේකේ ප්‍රොඩක්ට් ඩිසයින් කරන් තියෙන මේ ඇඩ්වාන්ස් සර්ච් PHP කියන ෆයිල් එකේ මේක වලට බලා ගන්න පුළුවන්. මම ඩිසයින් එක ගැන කලින් කතා කරා. ඊට පස්සේ මම මෙතන දාන් තියෙන වලට බලා ගන්න පුළුවන්
මේ ආකාරයට අපේ කැටගරි වලට එහෙම මම ප්‍රොඩක්ට් ලෝඩ් කරන් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කැටගරි වලට ඊළඟට බ්‍රෑන්ඩ් වලට මේ වගේ මගේ ඩේටාබේස් එකේ තියෙන ප්‍රොඩක්ට් මම ලෝඩ් කරලා තියෙනවා. මගේ ඩේටාබේස් එකේ තියෙන ඩීටේල්ස් මෙතනට ලෝඩ් කරලා තියෙන මේ අකට සිලෙක්ට් කරන්න. ඒක මම කරලා තියෙන්නේ මේ ආකාරයට. මම මෙතන දාන් තියා අපේ කනෙක්ෂන් එකකින් ලූට් කරලා අපේ ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් කරලා ඊට පස්සේ සිලෙක්ට් කැටගරි කියන එක යටතේ මම දාන් තියා සිලෙක්ට් all from කැටගරි කියලා query එකක්. ඊට පස්සේ කැටගරි result කියන variable එක save කරලා for loop එක දාලා ඒ details ටික number rows කරලා ඊට පස්සේ ඒක fetch as විදියට අරන් ඒකේ කැටගරි data කියන එකේ මම මේ ආකාරයට cat id එක යටතේ cat name එකයි id එකයි මේ ආකාරයට මම echo කරන් තියෙනවා. ඒ විදිහට මම select brand කියන එකත් මේ විදිහට මම අරන් තියෙනවා. ඊළඟට select model, ඊළඟට select condition, ඊළඟට select color වගේ දේවල් මම අරන් තියෙන්නේ මේ විදිහට. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන IDs pass කරන් තියෙනවා. ඔයාලට තියෙනවා pf price from කියන එක pf, price store කියන එක pt, color කියන එක clr, ඊළඟට මේකේ අපේ condition එක c1 විදිහට, model එක M විදියට, brand එක B විදියට මේ ආකාරයට IDs දාලා මම අපේ Ajax server side නැත්නම් script.js පැත්තට යවලා තියෙනවා මේ ආකාරයට IDs දාගෙන C විදියට වෙන category එක. ඊට පස්සේ අපි මෙතන මේ advanced search function එක parameter එකක් එක්ක call කරලා තියෙන මේ විදියට search එකක් දාගෙන බලන්න මේක පැරාමීටර් ඇද්දලා මම ඇඩ්වාන්ස් සර්ච් එක මේ විදිහට දාන් තියෙන ඔන් ක්ලික් එකක් දා අතන සර්ච් බටන් එකට ඊට පස්සේ අපි ඒක ස්ක්‍රිප්ට් පැත්තේ මේ විදිහට බලා ගන්න පුළුවන් මම ඇඩ්වාන්ස් සර්ච් ෆන්ක්ෂන් එක එතනදී මම x ගේ වැලියු එකක් කරන් තියෙනවා. ඒ කියන්නේ මම අර පැත්තෙන් ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ පැරාමීටර් එකක් එක්ක මම ඔයාලට පෙන්නනවා වගේ මෙතන තියෙන 0 සයින් දාලා ඒක මම මේ පැත්තෙන් අල්ල ගන්න මේ විදිහට මේ විදිහට මේ ඇඩ්වාන්ස් සර්ච් එකේ මේ පැරාමීටර් එකක් දාලා x විතර අල්ලන් තියෙන එක අපිට ඕන වෙන්නේ අපේ පැජිනේෂන් පාර්ට් එකට. ඊළඟට මම අර කලින් පෙන්නු IDs මේ පැත්තෙන් කැච් කරන් තියෙනවා මේ විදිහට document.getElement by id එකක් දා. ඊට පස්සේ මම වෙනම variable වල මේ විදිහට save කරලා තියෙ වෙන වෙනම. ඊට පස්සේ මම වෙන වෙනම save store කරපු variable වලට තව name එකක් දීලා මේ විදිහට ඒ වගේ values විතර අරන් තියෙ. ඒ values ටික මම මෙතන new form data එකට open කරලා මේ විදිහට Ajax හදාගෙන අපේ server side එකට යවලා තියෙනවා. මේ තියෙන මම ඒ විදිහ post Ajax හදාගෙන post method එකෙන් advanced search process කියන path එකේ යන්න කියලා තියෙන්නේ මේ විදිහට. එහෙනම් අපි බලමු අපේ server side එකේ කොහොමද මේක අපේ filter වගේ දේවල් හදන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී. මේ තියෙන්නේ අපේ advanced process කියන server side එක. මෙතනදී බලා ගන්න පුළුවන් මම මුලින්ම අපේ connection එකේ include කළා දී. ඊට පස්සේ Ajax ආරයව අර data වල value මෙතන අල්ලන් තියෙනවා post method එකෙන්. ඊට පස්සේ වෙන variable වලින් මේ ආකාරයටම store කරලා තියෙන්නේ මේ පැත්තේ. එනවා මෙතන query එකක් දාන්න තියෙනවා select all from product කියලා. ඒකේ අපේ product table එකේ තියෙන ඔක්කොම product ටික මේ තෙන්ට load කරලා මේ query එකේ store කරලා තියෙනවා. ඊට පස්සේ මම status කියලා variable එකක් හදලා ඒකට 0 assign කරලා තියෙන මේ විදිහට. ඊට පස්සේ මම අපේ basic search එකේ කතා කරා වගේ if else if දාන අපේ filters ටික හදන් තියා මේ විදිහට. මේදී මම මුලින් check කරනවා අපේ search text එක නැත්තම් මේ තියෙන text එක empty ද කියලා. ඒක empty නැද්ද කියලා මේ විදිහට මෙතන මම දාලා තියෙන not empty ද කියලා නැත්තම් empty නැද්ද කියලා තමයි මෙතන දාන්න තියෙන්නේ. එහෙම empty නැත්තම් අපේ query එකේ variable අපි query කියලා හදාගත්ත variable එකට මෙතන මම concat කරලා තියේ ඒ type කරපු එකට සමාන title එකක් තියෙන product එකේ product load කරන්න කියලා. වගේම අපේ අදපු status කියන variable එකේ value එකත් මේ විදිහට එක වෙන්න කියලා මෙතන දාන්න තියෙනවා. මෙතන මම concat කරනවා කියලා වෙන්නේ අපි මෙතන මුලින්ම හදාගත්ත query එක select all from product කියලා. ඒකටම
මේ query එකේ මම මේ දාන තියෙන ටිකත් add වෙනවා. ඒ කියන්නේ select all from product where title like search text ඒ විදිහට තමයි මේක add වෙන්නේ. මම මේ විදිහට concat කරද්දී ඊට පස්සේ මම මෙතන else if part එකේ check කරන් තියෙනවා category. නැත්තම් මේ මෙතන තියෙන category කියන එක මේ තියෙන ඒක බිඳුවට අසමානද කියලා. ඒ කියන්නේ එතන කැටගරි එකක් තෝරලා තියෙද කියලා බලනවා. සහ ස්ටේටස් එක බිඳුව. ඒ කියන්නේ ස්ටේටස් එක බිඳුවද කියන්නේ මෙතන ටෙක්ස්ට් එක ටයිප් කරලා නැද්ද කියන එක. අපි මෙතන ස්ටේටස් එක වෙන්න දැන් මේ ස්ටේට් මෙතන empty නැත්තන්නේ. එතකොට empty හින්දා මෙතන empty ද කියලා චෙක් කරනවා මේ බිඳුව දින්දා. එතකොට ඒ මේ දෙක true වෙනවා නම් මෙතන මම ආයි query එකක් කන්ෆිගර් කරලා තියෙයි අපේ මේ හදාගත්ත variable එකේ තියෙන query එකටම එයා category id category cat id category කියලා. ඒ කියන්නේ category එකේ select කරලා තියෙන එක අපේ database එකේ category cat id යටතේ මෙතන load කරන්න කියලා තියෙනවා. එහෙමත් වෙනවා නම් මෙතන status එක එක වෙන්න කියලා දාලා තියෙයි. ඊළඟට ඒකේ else if part එක දාන් තියෙයි මේ විදිහට ආයි කැටගරි එක බිඳුවට අසමානද කියලා අපි කියන චෙක් කරා වගේ මේ කියන්නේ මෙතන කැටගරි එකක් සෙට් කරලා තියෙද සහ ස්ටේටස් එකක් සිලෙක්ට් කරලා නැද්ද. ඒ කියන්නේ ස්ටේටස් එකක් බිඳුවට අසමානයි. එතකොට ස්ටේටස් එක මෙතන බිඳුවට අසමානද කියලා චෙක් කරන එකෙන් වෙන්නේ ඒ කියන්නේ අපි මොනවා හරි ටයිප් කරලා මෙතන ටයිප් කරපුවාම මෙතන ටයිප් කරපු එක මෙතන ටයිප් කරලා empty නැත්නම් එතන එක වෙන්නේ. එකයි කියලා තියෙනවා නම් මෙතන අපි අපේ query එකට දාන තියෙනවා category එක මෙතනත් search කරලා දෙන්න කියලා. මම මෙතන PID කියලා empty variable එකක් දැන් එකට 0 assign කරලා තියෙයි. ඊට පස්සේ මෙතන check කරලා තියෙයි මේ brand category නැත්නම් brand select එක මෙතන තියෙන මේ brand කියන එක බිඳුවට අසමානද කියලා සහ මොඩල් කියන එක බිඳුවට සමානද කියලා. ඒ කියන්නේ මෙතන බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරලා මොඩල් කියන එක සිලෙක්ට් කරලා නැත්නම් ඒ කියන්නේ සිලෙක්ට් මොඩල් වලම තියෙනවා නම් සහ බ්‍රෑන්ඩ් එක මෙතන දාලා නම් ඒක තමයි මෙතන චෙක් කරන්නේ. බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරලා නම් මෙතන අපේ මොඩල් has brand result කියන variable එකට search එකක් දාලා තියෙයි select all from model has brand කියන label එකේ තියෙන brand id ටික ඔක්කොම මෙතෙන්ට ගෙනත් දෙන්න කියලා. එතන මෙතන show එකක් දාන් අර විදියට මෙතන කලින් අපි කතා කරා වගේ numbers බලලා ඊට පස්සේ ඒක fetch shop කරලා මේ විදියට PID කියන variable එකට මම model has brand result data කියන variable එකේ තියෙන IDs ටික මෙතනට මම assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආයෙ check කරලා තියෙයි status එක බිඳුවට සමාන නම් ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් මෙතන දාලා නැත්නම් query එකටම දාන් තියෙන්නේ මේ ආකාරයට model has brand id PID කියලා. එතකොට මෙතන තියෙන අපේ brand ටික ඔක්කොම මෙතෙන්ට load වෙනවා. ඊළඟ else if part එක දාන් තියෙනවා status අසමානද බිඳුව. ඒ කියන්නේ මෙතන status එකේ මොනවද type කරලා තියෙනා ඒ type කරලා තියෙන data අනුව මෙතන මෙතන මේ කලින් දාලා තියෙන status එක වෙන්න කියලා. ඊට පස්සේ මෙතන දාන තියෙන status එක බිඳුවට අසමාන නම් ඊට අදාළ brand එක මෙතනට load කරන්න කියලා. ඊට පස්සේ මෙතන ආයේ if එක මම දාන තියෙන brand සමානද 0. ඒ කියන්නේ මෙතන brand select කරලා නැත්තම් සහ model එක බිඳුවට අසමානයි. ඒ කියන්නේ brand එක select කරන්න නැතුව model එක select කරලා නම් මෙතන මම database එකට search එකක් දාන් තියයි model has brand එකේ තියෙන model IDs ටික ඔක්කොම මෙතන load කරන්න කියලා. ඊට පස්සේ ඒවත් වෙනවා මෙතන page එක කරලා අරන් model IDs ටික ඔක්කොම මේ PID කියන එකේ save කරලා තියෙයි. ඊට පස්සේ මෙතන status එකේ එතකොට බිඳුවයිනේ. කියන්නේ අතන text එකක්වත් ඊළඟට වෙන search එකක්වත් දාලා නැත්තම් වෙන මෙතන වෙන select කරන ඒවා දාලා නැත්තම් මෙතන දාන් තියෙන්නේ model has brand id කියන එක යටතේ සියලු model ටික මෙතන load කරන්න කියලා. ඊට පස්සේ එක්කම status එක එක වෙන්න කියලා දාලා තියෙනවා.
ඒත් එක්ක මෙතන එලෙක්ට්‍රික් පාර්ට් එක දාන්ති ස්ටේටස් එක බිඳුවට අසමානයි. ඒ කියන්නේ මෙතන ටයිට් එකක් දාලා හෝ මෙතන මොනවා හරි සිලෙක්ට් කරලා තියෙනවා නම් ඒ කෝර් එක තව අප්ඩේට් වෙන්න කියලා මෙතන දාලා තියෙන්නේ මොඩල් ඇස් බ්‍රෑන්ඩ් ID කියන කෝර් එකම ආපහු දාලා. ඊට පස්සේ මෙතන මම ආයිෆ් එකක් දාලා තියෙන්නේ බ්‍රෑන්ඩ් කියන එක බිඳුවට අසමාන නැත්තම්. ඒ කියන්නේ මෙතන බ්‍රෑන්ඩ් එක සිලෙක්ට් කරලා තියෙනවා නම් සහ මොඩල් කියලා තියෙන එකත් සේව් මොඩල් කියලා එකත් මෙතන සිලෙක්ට් කරලා තියෙනවා නම් මෙතන දාලා තියෙන database එකෙන් search එක select all from model as brand කියන table එකේ brand ID කියන ID එක තියෙන data ටික ඔක්කොම මෙතන load කරන්න කියලා. ඊට පස්සේ ටික ram browse කරලා search stop කරලා PID කියන variable එකේ store කරලා තියෙන එහෙම data ටික ඔක්කොම මේ විදියට ඊපස්සේ එතන check කරලා තියෙන status එක බිඳුවන. ඒ කියන්නේ අර මම කලින් කිව්ව text එකම status එක මොකද search කරලා නැත්නම් මේ විදියට brand එකයි model එකයි විතරක් set කරලා තියෙනවා නම් ඒ search කරලා තියෙන data අදාළ data ටික මෙතන load කරන්න සහ status එක එක වෙන්න. AC part එකේ ආර status කියන එක බිඳුවට අසමාන නම් ඒ කියන්නේ එතන මොනවා හරි select කරලා තියෙනවා නම් ඔව් search එකක් දාන්න තියෙනවා නම් මේ විදියට මේ query එක මෙතෙන්ට end part එකටලා මේ විදියට query එක update වෙන්න. ඊළඟට මෙතන බලා ගන්න පුළුවන් condition එක. මෙතන condition එක මේ තියෙන condition එක බිඳුවට අසමාන නම් ඒ කියන්නේ condition එක select කරලා තියෙනවා නම් සහ status එක බිඳුව නම් ඒ කියන්නේ කලින් මොකද select කරලා නැත්තම් condition එක විතරක් මෙතන දාලා තියෙනවා නම් මෙතන query එකක් දාන්න තියෙන condition යටතේ තියෙන ඔක්කොම data ටික මෙතන load කරන්න ගියාම අඩ කරලා බලන්න මෙතන brand එක නැත්නම් use කියන ඔක්කොම condition ටික මම මෙතන search කරන්න. ඒකට මේ විදිහට condition එක විතරයි අපි මෙතන select කරේ. ඒ විදිහට මෙතන ඔක්කොම load වෙනවා ඒ විදිහට. අඟ මේ receipt part එකේ condition එක බිඳුවට අසමාන. ඒ කියන්නේ condition එක select කරලා status එකත් අසමාන. ඒ කියන්නේ මේවත් දාලා නම් මේ වගේ ඒවා select කරලා නම් මෙතන query එක update කරලා තියෙන end එකක් දාලා මේ විදිහට load වෙන්න කියලා. ඊට මම මෙතන අපේ color එක ගන්න ඕනේ CID කියලා වෙනම variable එකක් හදාන් ඒකට 0 assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන check කරලා තියෙන color එක බිඳුවට අසමානද. ඒ කියන්නේ මෙතන color එක select කරලා නැද්ද කියලා check කරලා තියෙනවා. color එක select කරලා නැත්නම් මේ විදිහට color එකක් බිඳුවට color එකක් select කරලා නම් මෙතන ඉන්නේ color එකක් select කරලා නම් ඒක අපේ database එකේ product as color කියන table එකේ ඒ color ID එකට අදාළ colors ටික මෙතන load කරලා තියෙයි. ඊට පස්සේ මෙතන num rows කරලා fetch up කරලා CID කියන variable එකේ ඒ color data වල තියෙන product ID එකට අදාළ color ටික load කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන status එක ආයෙ check කරන් තියෙයි. මෙතන status එක බිඳුවලා නැත්නම් අතන මොකොත් තෝරලා නැත්නම් මේ විදියට ඉස්ව තිබිලා මේ විදියට තිබිලා color එකක් විතරක් මං හිතන්නේ තෝරලා තියෙනවා නම් color එක විතරක් පෙන්වන්න මෙතන දාන්න තියෙනවා. ඊට පස්සේ status එක එක වෙන්න කියලා දාලා තියෙයි. ඊට පස්සේ status එක අසමාන නම් බිඳුවට. ඒ කියන්නේ මේවා select කරලා නම් මේ විදියට. එතකොට මෙතන ඒ විදියට query එක update වෙන්න දාන්න තියෙනවා. මේ විදිහට තමයි අපේ select part ටික හදාන්න තියෙන්නේ. ඊළඟට අපේ තියෙන්නේ price from price to එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආකාරයට මේක ගැන තමයි මෙතන තියෙන්නේ text එක part එක දාගන්න. මෙතෙන් දා check කරලා තියෙන්නේ price from එක empty නම් ඒ කියන්නේ ඒක empty නැත්තම් සහ price to එක හිස් නම් ඒ කියන්නේ අපි price from එකට price එකක් enter කරලා price to එක හිස්ව තියෙනවා. එතකොට හරි status එකක් බිඳුව නම් ඒ කියන්නේ මේක මොකද select කරලා නැත්තම් මෙතන price එක මේ විදියට load වෙන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ status එක එක වෙන්න කියලා තියෙනවා. මම කරලා පෙන්නන මේ විදියට මම දාන ලක්ෂයක් දාගන්න මේ විදියට. ඊට පස්සේ මෙතන search කර මේ විදියට ලක්ෂයට වැඩි from ලක්ෂය ඉඳලා තියෙන ඔක්කොම product ටික මෙතන view වෙනවා. ලක්ෂයට අඩුවෙන් තියෙන product මෙතන view වෙන්නේ නැහැ. ඒක තමයි මේ query එකකින් කරලා තියෙන්නේ. LC part එකේදී status එක බිඳුවට අසමානයි කියන්නේ මෙහෙත් කොහරි product එක select කරලා. මෙතන මම laptop දාලා මේ විදිහට search කරොත් එන්නේ laptop විතරයි. ලක්ෂයට වැඩි laptop ටික තමයි මෙතන එන්නේ. ඒක තමයි මෙතන ඊට status එක බිඳුවට අසමානද කියලා search එකක් දාන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු ආයිස්පියත් මම මේ විදිහට දාන්න තියෙනවා අපේ price from එක
empty නම් සහ price to එක empty නැත්තම් ඒ කියන්නේ මේ විදිහට price from එක මෙහෙම හිස තිබිලා price to එක අපි දා ගන්නවා මේ විදිහට ලක්ෂයට. එතකොට අපේ product එන්න ඕනේ ලක්ෂය වෙනකන් තියෙන ඔක්කොම product ටික මෙතන එන්න ඕනේ. මේ තියෙන ලක්ෂ වෙනකන් තියෙන ඔක්කොම product ටික මේ ආකාරයට අපේ මෙතන load වෙනවා. ලක්ෂයක් වෙනකන් තියෙන ඔක්කොම product ටික මේ ආකාරයට මෙතනට load වෙනවා. ඒක තමයි මෙතන දාන්න තියෙන්නේ. එතකොට එතන තව දාන්න තියෙන ස්ටේටස් එකක් බින්දු වෙනවා. දැන් මම කරා වගේ මෙහෙම කො සිලෙක්ට් කරන්නේ නැතුව මේක විතරක් දාලා නම් ඒ කියන්නේ ස්ටේටස් එක බින්දුව නම් ඊට පස්සේ මෙතන දාන්න තියෙන පුවර එක අප්ඩේට් වෙන්නේ ප්‍රයිස් ටික ලෝඩ් කරන්න කියලා. එහෙම තියෙන ප්‍රොඩක්ට් ටික ලෝඩ් කරන්න කියලා. ඊට පස්සේ මෙතන දාන්න තියෙනවා ඊළඟට මම මෙයාකට මම මේක රීලෝඩ් කරන්න අප්පා. ඔයාලට බලාගන්න ඊළඟට මම මෙතන දාන්න තියෙනවා ඒ from එකත් empty නැහැ price to එකත් empty නැහැ. ඒ කියන්නේ මේ විදිහට මෙතන දා ගන්න එකට 50000 දැන් ලක්ෂෙට තියෙන ප්‍රොඩක්ට් ටික මෙතන මම ලෝඩ් කරන්න කියන්නම් මේ විදිහට මේ ආකාරයට. එතකොට මේ ආකාරයට 50000 ලක්ෂෙට ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් ටික විතරයි මෙතෙන්ට ලෝඩ් වෙන්නේ මේ ආකාරයට. ලක්ෂෙට ඇතුළේ 50000 ලක්ෂෙට ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් ටික ලෝඩ් කරනවා. ඒක තමයි මේ කෝඩ් එකේ මේ if එකෙන් මම චෙක් කරලා තියෙන්නේ ස්ටේටස් එකක් බින්දු වෙනවා. ඒ කියන්නේ මෙහෙම මොකද සර්ච් කරලා නැති වෙන්න ඕනේ. මොකද මෙතන ප්‍රොඩක්ට් සිලෙක්ට් කරලා බ්‍රෑන්ඩ් මොකද සිලෙක්ට් කරලා තියෙන්නේ නැති වෙලා මෙතන price from එක 2 එක විතරක් දාලා තියෙනවා නම් මෙතන එනවා මේ විදියට dot status එක වෙනනම් මෙන්න දාන්න තියෙනවා. ඊට ඒකේ else if part එක මෙහෙත් ප්‍රොඩක්ට් මොන හරි සර්ච් කරලා තියෙනවා නම් මේක දැන් මම ලැප්ටොප් එකක් දැම්මොත් එතකොට මේ 11 Pro Max ලයින් වෙනවනේ බලමු. මේ විදියට ඒක නැති වෙනවා. ඒක මම දාලා තියෙන ලැප්ටොප් ගණේට නෙමෙයි ඩෙස්ක්ටොප් කම්පියුටර් ගණේට. මේ විදියට එනවා ඒක. මේ විදියට තමයි ඒක චෙක් කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන දාලා ගන්න පුළුවන් අපි sort part එක. මම ඔයාලට කරලා පෙන්නනවා වගේ මෙතන තියෙන මේ sort by එක. price low to high, price high to low, quantity low to high, quantity high to low. ඒ විදිහට මම මෙතන දාන්න තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. sort එක එකට සමාන නම් දැන් ඒ කියන්නේ අපේ sort එක මෙතනදී මුලින්ම ඉස්සරහට දාලා චෙක් කරනවා sort එක බිඳුවට අසමාන නම්. ඒ කියන්නේ අපි මෙතනින් මොනවා හරි සිලෙක්ට් කරලා තියෙන්න ඕන. මේ විදිහට සෙට් කරලා තියෙන්න ඕනේ. සෙට් කරලා තියෙනකොට නැත්නම් බිඳුවට අසමාන නම් ඒ sort එක එකයි නම් මෙතන කියලා තියෙනවා query එක order by price ascending. ඒ කියන්නේ අපි මුලින් දාන්න තියෙන order by මේ මම සර්ච් කරන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන මම දාන්න තියෙන්නේ price low to high නේ. ඊට පස්සේ මෙතන දාන්න තියෙන මුලින් price low to high. ඒක තමයි මෙතන ascending දාලා තියෙන්නේ. එතකොට sort එක එකවන query එක ඊට පස්සේ මෙතන මම order by එකක් දාන්න තියෙනවා ascending විදියට. එතකොට price එක low එකේ ඉඳලා high එකට වඩා මෙතන load වෙනවා මේ විදියට. බලා ගන්න පුළුවන් මෙතන ascending නැත්නම් high to low දාන්න තියෙනවා. ඒක සර්ච් කරාම පුළුවන් අපට price එක වැඩි එකකින් ඉඳලා අඩු එකකට මෙතනදී ලබා product ගන්න මේ විදියට. මේ තියෙන අඩුම එක. ඒක තමයි මෙතන දාන්න තියෙන්නේ price එක descending විදියට. ඊට අපි බලමු quantity එක. එහෙනම් මම මෙතන quantity එක දාන්න low to high. එතන සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් quantity එක මේක එකයි තියෙන්නේ. මේ ඔක්කොම මේකයි. වැඩිම තියෙන්නේ මේ 15 items තියෙන HP කියන මේකේ. මම මෙතන ascending දාලා තියෙන හින්දා ඊට පස්සේ මම order by එකක් දාලා sort එක 4 වෙනවා. දැන් දාන්න තියෙනවා descending part එක. ඒ කියන්නේ low high to low. මේ විදිහට දාගන්න. එතකොට බලමු මේ lab HP එකේ lab එක මොලට එනවාද කියලා. මේ විදිහට එනවා. එතකොට වැඩිම quantity එකකින් අඩුම quantity එකට මේ විදිහට එනවා. දැන් බලා ගන්න පුළුවන් මම මේ විදිහට හදාගත්ත ප්‍රොඩක්ට් එකේ නැත්තම් pagination විදිහට මේවා pagination විදිහට එනවා. ඔයාලා දැක්ක මේ තියෙන pagination විදිහට මේ විදිහට එනවා ඇඩ් වෙනවා. ඉතින් මම ඒක හදන් තියෙන්නේ මේ විදිහට. එතන මම අර ගත්ත data ටික මෙතන මම දාන් තියෙන්නේ මේ විදිහට.
ඊට පස්සේ මම ඩේටාබේස් එකට සර්ච් එකක් දාලා අර query අතන මම දාපු query එක මෙතෙන්ට සර්ච් කරලා දී ඊට පස්සේ ඒ ටික මම නම් රෝස් කරලා මෙතන product නම් කියන variable එකේ save කරලා දී ඊට පස්සේ මම මෙතන දාන තියෙන්නේ result per page ඒ කියන්නේ page එකේ view වෙන්න පුළුවන් result 4 ඊට පස්සේ මෙතන මම number of page එක හදන් තියෙන මේ විදිහට calculate කරලා ඊට පස්සේ මෙතන limit එක දාලා තියෙයි query එකේ limit result per page offset page result කියලා එතකොට තමයි අර විදිහට product ටික load වෙන්නේ ඊට පස්සේ load වෙන product ටික මම මෙතන දාන් තියේ for loop එකක් ඇතුලේ ඊට පස්සේ එතන මම fetch assoc එකක් දාලා ඊට පස්සේ මේ විදිහට product ටික load කරලා තියේ ඊට පස්සේ ගත්ත load කරපු data ටික selected data කියන variable එකේ විදිහට save කරලා තියේ ඊට පස්සේ selected data කියන variable එකේ අපේ product අර core එකේ තියෙන details එක ඔක්කොම ටික තියේ ඊට පස්සේ මම ඒක අරන් තියේ product image result එක මේ විදිහට product වලට තියෙන ID product එකේ තියෙන ID එකට අදාළ selected data වල තියෙන ID එක image එක තමයි මෙතන අරන් තියෙන ඊට පස්සේ ඒක fetch assoc කරලා මේ විදිහට image data variable එක save කරලා තියෙයි ඊට පස්සේ මෙතන selected data වල මෙතන ඒක echo කරන් තියෙයි image data වල path එක ඊට පස්සේ මෙතන selected data වල title එක ඊට පස්සේ මෙතන මම දාන් තියෙයි ඒකේ price එකත් මේ විදිහට echo කරලා තියෙයි සහ quantity එක buy now button වගේ දේවල් මම මෙතනදී දාන් තියෙනවා මේ තියෙන pagination එකේ අපේ design part එක මේ තියෙන previous part එක වලට මෙතන මම search කරලා පෙන්නන්න මේ තියෙන previous part එක මේ කියන්නේ අපි මේ විදිහට previous වෙන්න පුළුවන් ඊට මේ විදිහට count wise යන්න පුළුවන් මේ විදිහට සහ මේ වගේ next විදිහට යන්න පුළුවන් ඒක තමයි මම දැන් code කරන් තියෙන්නේ මේ විදිහට මේ තියෙන previous part එක සහ මේ තියෙන count එක අර මම count කරලා විදිහට ගිය part එක සහ මේ තියෙන search next part එක මේ ඩිසයින් එකේ කලින් පෙන්වන වගේ පාර්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ ඇඩ්වාන්ස් සර්ච් එකේ ප්‍රොසෙස් එකයි ඩිසයින් එකයි දේවල් සිදු වෙන්නේ. මෙතනින් මේ රෙස්පොන්ස් එක අරන් අපේ Squid.js පැත්තට ආපහු යනවා මේ විදිහට. ඊට පස්සේ ඒක init.html විදිහට මේ විදිහට අරන් view area කියන එකේ view වෙනවා මේ විදිහට අල්ලන් තියෙන එක රෙස්පොන්ස් එක අපේ ඒ විදිහට තමයි මෙතන අපේ රෙස්පොන්ස් එක මේ විදිහට එන්නේ නැත්තම් normal තියෙන්නේ මෙන්න මේ විදිහට research එක දැම්මම මේ view area කියන කොටසේ මේ විදිහට product එක load වෙන්නේ අපි response එකක් විදිහට තමයි Squid.js පැත්තේ ඉන්න response එක විදිහට තමයි එතන view වෙන්නේ ඉතින් මේ විදිහට තමයි මගේ advanced search එක මම හදාගෙන තියෙන process එකයි ඒකේ design part එකයි ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟට හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්